සාදරයෙන් පිළිගන්නවා හැමෝම අද මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝෙන් බලන්න යන්නේ සාමාන්‍යයෙන්ම ප්‍රශ්න 25ක්. ඉතින් මේ එක ප්‍රශ්නයකට ඔයාලට තප්පර 5ක් ලැබෙන අතර හරියට දෙන එක් උත්තරයකට ලකුණු 4කුත් ලැබෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. අංක 1. ඇමරිකාවේ පළමු ජනපති කවුද? ඔව්, උත්තරය තමයි ජෝර්ජ් වොෂින්ටන්. අංක 2. රුසියාවේ විශාලතම නගරය කුමක්ද? ඔව්, උත්තරය තමයි මොස්කව් නගරය. අංක 3. ජපානයේ ජනාධිකම නගරය කුමක්ද? උත්තරය තමයි ටෝකියෝ නගරය. අංක 4. ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය කුමක්ද? උත්තරය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කය. අංක 5. ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාපිටිය කුමක්ද? උත්තරය තමයි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාපිටිය. අංක 6. මිනිස් ශරීරයේ උපතේදී ඇති අස්ථි ප්‍රමාණය කීයද? උත්තරය තමයි 300. අංක 7. ශ්‍රී ලංකාවේ ජනගහනය අඩුම දිස්ත්‍රික්කය කුමක්ද? උත්තරය තමයි මුලතිව් දිස්ත්‍රික්කය. අංක 8. ගින්දර ඇතිවීමට තිබිය යුතු සාධකයක් වන්නේ මින් කුමක්ද? උත්තරය තමයි ඔක්සිජන්. අංක 9. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා කවුද? උත්තරය තමයි වලි කුකුලා. අංක 10. මේ අතරේ දුර්ලභතම ශාකය කුමක්ද? උත්තරය තමයි පඬුකරද ශාකය. අංක 11. ඩී.එස්. සේනානායක මහතා වැඩි කලක් නියෝජනය කළ ආසනය කුමක්ද? උත්තරය තමයි මීරිගම ආසනය. අංක 12. ඉන්දියාවේ භාවිත වන භාෂා ගණන කීයද? උත්තරය තමයි 121. අංක 13. අධික වර්ෂයකට තිබිය යුතු දින ගණන කීයද? උත්තරය තමයි දින 366. අංක 14. 2024 වන විට ශ්‍රී ලංකාවේ ඒකදේශීය ආදායම කීයද? උත්තරය තමයි ඇමරිකානු ඩොලර් බිලියන 98.96. අංක 15. ක්‍රිකට් ලෝක කුසලාන වැඩිපුරම ලබා ඇති රට කුමක්ද? උත්තරය තමයි ඔස්ට්‍රේලියාව. අංක 16. ලෝකයේ වැඩිම ජීවින් ගණනක් ජීවත් වන සත්වයා කවුද? උත්තරය තමයි කෘමීන් වර්ග. අංක 17. ශ්‍රී ලංකාවේ වඩාත්ම උසකින් ආරම්භ වන ඔය කුමක්ද? උත්තරය තමයි නානු ඔය. අංක 18. පිරමීඩ වැඩිම ගණනක් පිහිටි රට කුමක්ද? උත්තරය තමයි සුඩානය. අංක 19. පෘථිවියේ උෂ්ණත්වය වැඩිම රට කුමක්ද? උත්තරය තමයි මාලි රාජ්‍ය. අංක 20. මිනිස් දේහයේ විශාලතම අවයවය කුමක්ද? ඔව්, මේකට උත්තරය තමයි අපගේ සම. අංක 21. නැනෝමීටරයක් යනු මීටරයෙන් ඔව්, නැනෝමීටරයක් කියන්නේ මීටරයෙන් බිලියනයෙන් එකක්. අංක 22. මේ අතරින් වඩාත්ම ප්‍රතික්‍රියාශීලී සංශුද්ධ ද්‍රව්‍ය කුමක්ද? උත්තරය තමයි ෆ්ලූරීන්. අංක 23. ලොව මිල අධිකම ද්‍රව්‍ය කුමක්ද? උත්තරය තමයි ඇන්ටිමෙටර්. අංක 24. ගෝල්ඩ් හි සංකේතය කුමක්ද?
උත්තරේ තමයි AU. අංක 25. විශාලතම පෙනහැල්ල සහිත සත්වයා කවුද? උත්තරේ තමයි නීල්තල් මසා. ඔන්න ඉතින් මේ වීඩියෝ එකේ අවසානයටත් අපි ආවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා දෙනවා නම් ලයික් කරන්න, ඒ වගේම අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම මේ වගේ වීඩියෝස් ටික නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝෙන් අදට සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.